මිනසන් කන්නිචිවා. මම ශාමිනී සෙන්සේ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි N5 ඔන්ලයින් පන්තියක් මේ මාසේ, ඒ කියන්නේ ජූනි මාසේ 20 වෙනිදා අපි ආරම්භ කරනවා. ඉතින් මේ ජූනි මාසේ 20 වෙනිදා ආරම්භ කරන N5 ඔන්ලයින් පන්තියට අනේ මේක සෙට් නෑ අප්පා. මම මගේ විදිහට කතා කරන්නද? ඕකේද? හරි මෙහෙමයි. මේ මාසේ 20, ඒ කියන්නේ ජූනි 20. 6月20日。まあダメだよ。日本語ダメだよね。日本語ダメ？ダメ？あ、OK。ですね。මේ මාසේ ජූනි මාසේ 20 ඔන්ලයින් පන්තියක් පටන් ගන්නවා. මේ ඔන්ලයින් පන්තියට සහභාගී වෙන දරුවෝ මේ මාසේ ජූනි මාසේ 16 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන්න ඕනේ. කැමති අය ලියාපදිංචි වෙන්න. අකමැති නම් ඉතින් කරන්න දෙයක් නැහැ මට. ඔන්ලයින් පන්තියේ මම ફોකස් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් වල තියෙන JLPT එක්සෑම් එක. ඉතින් මේකට ස්ටුඩන්ට් වීසා යන අයට විතරක් නෙවෙයි ජපාන් ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ස්පෙෂලි මම ස්පෝකන් පැත්ත හොඳට බලනවා. ඒ කියන්නේ ජපනීස් ඉගෙන ගන්නවා නම් ඉතින් ඇත්තටම කොච්චර කරත් වැඩක් නැහැ අපිට කතා කරන්න බැරි නන්නේ. කොමියුනිකේෂන් ができないならもう本当に日本に行ったら大変になるよ。だからN5 ලෙවල් එකේදීත් අපි නිචිජෝ සේකත්සුの会話, ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ දෙබස් පුළුවන් වෙන ආකාරයට මම පන්තිය කරනවා. ඔයාලට පුළුවන් සහභාගී වෙන්න. WhatsApp මැසේජ් එකකින් පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මේ නම්බර් එක කොහෙද දාන්නේ? උඩ? දකුණේ? වමේ? පල්ලෙහා. හරි මෙහෙමයි. කොහේ හරි කමක් නැහැ මගේ නම්බර් එක තියෙනවා. මැසේජ් එකක් දාලා ඩීටේල්ස් ගන්න පුළුවන්. තව මොන හරි ඔයාලට මගෙන් දැනගන්න ඕන නම් WhatsApp මැසේජ් එකක් මට දාන්න. මේ චුට්ටක් කට් කරන්න ගන්නේ මෙහෙම කතා කරලා බෑ තිබහයි. කට් කරන්න. ඉතින් අපේ ඔන්ලයින් පන්තිය පටන් ගන්නේ ජූනි 20. ජූනි 20 කියන්නේ සිකුරාදා දවසක්. සිකුරාදා ජූනි 20 සිකුරාදා හවස 7ට අපි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. අපි හම්බ වෙමු ඔන්ලයින් පන්ති. එහෙනම් හැමෝටමさよなら。難しいよこんなビデオ撮るなんてね。本当にわーわーわーわー言ってて。